වාස්තු විද්‍යානුකූල නිමෝ ලස්සන තනතට්ටුවේ නිවසක් පෙන්නන්න තමයි ඔන්න ලක්ෂර ශ්‍රී ලංකා හංසි අද ඔයාලව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මං ඉන්නේ තලාහේන ප්‍රදේශයේ. හරියටම කිව්වොත් පර්චස් 8ක වර්ගඩි 1450ක් තියෙන කාමර 3ක් වගේම බාත්රූම්ස් 2ක් තියෙන නිවසක් තමයි ඔන්න අද මම ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් මෙතන දැන් තලාහෙන ටවුන් එකට හරියටම කිලෝමීටර්ස් 1.8ක දුරක් තියෙනවා. මාළඹේ ටවුන් එකට කිලෝමීටර්ස් 2.5ක දුරක් තියෙනවා. වගේම බත්තර මුල්ලට අපිට කිලෝමීටර්ස් 5ක දුරක් තියෙනවා. නිවස පිටතින් ඕගලන්ට මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ගෙදරට එන්ටර් වෙන්න දෙන ඇක්සස් රෝඩ් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. අපිට මේ පැත්තෙන් තමයි විකට් ගේට් එක තියෙන්නේ. මේ සයිඩ් එකෙන් තමයි අපිට රෝලර් ගේට් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් කවර්ඩ් වෙහිකල් පාකින් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඔයගලන්ට මෙතන වාහනේ පාක් කරලා කැමති නම් මෙතනින් නිවසට ඇතුල් වෙන්නත් හැකියාව තියෙනවා. මෙතන වාහන දෙකක් නවත්තන්න පුළුවන් පාකින් ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් නිවසේ තියෙන පුංචි ෆ්‍රන්ට් ගාඩන් ස්පේස් එක තමයි ඔන්න ඔයාලා දැන් මේ දකින්නේ. මෙන්න මේ පැත්තෙන් තමයි අපිට නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. මං කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම වාස්තු විද්‍යානුකූලව තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මේන් ඩෝ එක ඔයගලන්ට ලස්සන ඩිසයින් එකකින් බලා ගන්න පුළුවන්. දොර ගැන කතා කරොත් අපිට සම්පූර්ණයෙන්ම නැදුන් දැවෙන් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සයිඩ් එකෙන් අපිට නිවසේ බෑක් යාඩ් ඒරියා එකටත් යන්න හැකියාව තියෙනවා. ඒ වගේම නිවස ඇතුළට ගිහිල්ලා ගෙදර ඉතුරු විස්තර පෙන්නන තමයි මම දැන් සූදානම් වෙන්නේ. එන මගෙත් එක්ක. වෙල්කම්. ඔන්න එහෙමනම් මම පොරොන්දු වෙච්ච විදිහට මේ ලස්සන හුරුහුරු නිවසේ ඇතුළේ විස්තර පෙන්වන්න තමයි දැන් සූදානම් වෙන්නේ. සම්පූර්ණයෙන්ම සුදු පහෙන් කලර් වෙලා තියෙන්නේ. අපිට හොඳ සීලින් හයිට් එකක් වගේම ෆිනිෂ් රූෆ් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් අපි ෆ්ලෝර් ටයිල් එක ගැන කතා කරොත් අපිට අලු පහෙන් පුංචි ඩිසයින් ටයිල් එකක් ලංකා ටයිල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ලබා දීලා තියෙන්නේ. නිවසේ මේන් ලිවිං ස්පේස් එකේ තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් නිවසේ තියෙන ජනෙල් වලට ඔයගලන්ට මෙන්න මේ විදිහට ග්‍රිල් ගහලා අමතර ආරක්ෂාවක් ලබා දීලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට ෆෑන්ස් දෙකක්ම සෙට් කරලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ වගේ ලස්සන ලයිට් සිස්ටම් එකකුත් බලා ගන්න පුළුවන්. ලිවිං ස්පේස් එකත් එක්ක තියෙන මෙන්න මේ ඒරියා එක තමයි අපිට ඩයිනින් ස්පේස් එක විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතනිනුත් ඔයගලන්ගේ බෑක් යාඩ් ඒරියා එකට යන්න පුළුවන් විදිහට ඇක්සස් වින්ඩෝ එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ පැත්තත් කවර් වෙන්න අපිට ACL බ්‍රෑන්ඩ් එකෙන් ෆෑන් එකක් ෆික්ස් කරලා තමයි තියෙන්නේ. හරි. මේ නිවසේ කාමර 3ක් තියෙනවා. කාමර ඔක්කොම තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකේ. ඉතින් බෙඩ්රූම්ස් වලට එක්ක යන්න කලින් මම කැමතියි ඔයාලා මේ පැත්තෙන් එක්කන් යන්න. මේ තමයි නිවසේ තියෙන මේන් පෑන්ට්‍රි එක. ඉතින් හොඳ ෆිනිෂ් එකක් තියෙන සම්පූර්ණයෙන්ම නැදුන් ලැබෙන් තමයි අපිට මේ පෑන්ට්‍රි කබර්ඩ්ස් ඩිසයින් වෙලා තියෙන්නේ. අලු පැහැයෙන් තමයි අපිට මේ වගේ ග්‍රැනයිට් টොප් එකක් තියෙන්නේ. ඊට අමතරව අපිට කළු පාටින් මේ වගේ එක්සෝස්ට් එකක් තියෙනවා. ඊට අමතරව 4 බර්නර් කුක් එකක් ප්ලේස් වෙලා තියෙනවා. මේ පැත්තෙන් තමයි අපිට ටැප් එක සහ සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තමයි නිවසේ බෑක් යාඩ් ඒරියා එක. ඉතින් අපිට මේ ඒරියා එකෙත් වෙට් කිචන් එකක් හදා ගන්නවා නම් අන්න ඒ වෙනුවෙන් ඉඩ තියෙනවා. ගාඩනින් කරනවා නම් ඒ වෙනුවෙන් මොනොත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් ඔයගලන්ට නිවසේ ෆ්‍රන්ට් සයිඩ් එකටම කෙලින්ම යන්න පුළුවන්. එහා පැත්තෙන් මේඩ්ස් වොෂ්රූම් එකක් ප්ලේස් වෙලා තියෙනවා. හරි. එහෙනම් මම දැන් සූදානම් වෙන්නේ නිවසේ බෙඩ්රූම්ස් වලට ඔයගලන්ව එක්කගෙන යන්න. මේ සයිඩ් එකෙන් තමයි අපිට ෆස්ට් බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් හරියටම කිව්වොත් දරුවන්ගේ කාමර විදිහට අපිට මේ බෙඩ්රූම්ස් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. ෆෑන් එකක් ප්ලේස් වෙලා තියෙනවා වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් තියෙනවා. ඉතින් නිවසේ බෑක් යාඩ් එක පැත්තට තමයි අපිට ජනෙල් ප්ලේස් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මේ තමයි නිවසේ තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක. ඉතින් අපි කලින් දැකපු බෙඩ්රූම් එක විදිහටම තමයි මේ කාමරෙත් අපිට නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණයෙන්ම ඒ එකම විදිහට තමයි තියෙන්නේ. අපිට ෆෑන් එකක් වගේම AC එකක් ෆික්ස් කරගන්නවා නම් ඒ වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. මම දැන් ඔයගලම එක්ක යන සූදානම් වෙන්නේ නිවසේ තියෙන මාස්ටර් බෙඩ්රූම් එකට. ඉතින් මේ තමයි මාස්ටර් බෙඩ්රූම් එක. හොඳ ස්පේස් එකක් ඇතුව තමයි අපිට මාස්ටර් බෙඩ්රූම් එකක් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම විශේෂත්වය තමයි ඔයගලන්ට හොඳ සීලින් හයිට් එකක් මේ කාමරයකට ලබා දීලා තියෙනවා. ACL බ්‍රෑන්ඩ් එකෙන් අපිට ෆෑන් එකක් වගේම AC ෆික්ස් කරනවා නම් ඒ වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. නිවසේ කවර්ඩ් වෙහිකල් පාකින් එක පැත්තට තමයි අපිට මෙතනින් එන්ට්‍රන්ස් ලබා දීලා තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට පාවිච්චි කරන්න තියෙන ඇටච් බාත්රූම් එක අපිට මේ සයිඩ් එකෙන් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. රොසල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට මේ බාත්රූම් ටයිල්ස් නිමා වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට හොට් වොටර් ගීසර් එකක් ප්ලේස් වෙලා තියෙනවා. මොඩර්න් ෂවර් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒත් එක්ක මේ පැත්තෙන් තමයි අපිට වැනිටි යුනිට් එකක් එක්ක මේ වගේ මිරර් එක ප්ලේස් වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් මම දැන් සූදානම් වෙන්නේ මේ නිවසේ තව ඉතුරු වෙලා තියෙන දේක් ඔයාලට පෙන්නන්න. මෙතන අපිට ඕපන් ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතන අපිට ඩබල් හයිට් ස්පේස් එකක් තමයි තියෙන්නේ. නිවස ඇතුළට හොඳට ඉරෙලිය ලැබෙන විදිහට තමයි අපිට ඒ ස්පේස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වොෂින් මැෂින් එකක් ප්ලේස් කරන්න ඒ වෙනුවෙන් අපිට එතන ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා.
මම කලින් පෙන්නපු කාමර දෙකට වගේම නිවසේ පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් අපේ මේ බාත්රූම් එකෙත් හොට් වෝටර් කීස් එකක් තියෙනවා වගේම මොඩර්න් ෂවර් එකක් ෆික්ස් කරලා තියෙනවා. වෙනටි යුනිට් එකක් එක්කම තමයි අපිට මිරර් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඔව් එහෙමනම් මේ වෙනකොට හන්සේ ඔයාලගේ මේ ලස්සන නිවසේ විස්තර ටික ඔක්කොම පෙන්නලා ඉවරයි. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ තලාහින ප්‍රදේශයට. හරියටම කිව්වොත් තලාහින ටවුන් එකට කිලෝමීටර්ස් 1.8ක දුරක් තියෙනවා. ඊට අමතරව අපිට මාලිබේට කිලෝමීටර්ස් 2.5ක දුරක් තියෙනවා. අපිට බත්තරමුල්ල ටවුන් එකට කිලෝමීටර්ස් 5ක දුරක් තියෙනවා. ඉතින් පර්චස් 8ක් තියෙන වර්ගඩි 1450 කාමර 3ක් වගේම බාත්රූම්ස් දෙකක් තියෙන මේ නිවසේ ප්‍රයිස් එක $290ක් වෙනවා. ඉතින් ඔයාලත් මේ බජට් රේන්ජ් එකේ ලස්සන තනිතට්ටු නිවසක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පළවෙනි contact number සහ ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. මේ නිවස බලන්න ඇවිල්ලා ප්‍රයිස් එක negotiate කරලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරය වෙන්න ඔයාලට chance එක තියෙනවා. එමුනම් තවත් වීඩියෝයක් කරන්න හන්ස ඉක්මනට මාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos තියෙන ක්‍රිෂන් හන්සලක්ස් YouTube channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලා සිටිනවා. ආයි වීඩියෝ එකෙන් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.